කර්මාන්ත දේශීය කර්මාන්ත නගා සිටවන්නට ඒ අයව අපනයන වෙළඳ පොළට සම්බන්ධ කිරීම තමයි අපට පුළුවන් වෙන්න හොඳම මාර්ගය කියලා. හැබැයි දැන් ඔබතුමන්ලා ඒ ගැන මොකද්ද කරන්නේ? ව්‍යාපාරවලින් 85%ක්ම ලියාපදිංචි ව්‍යාපාරවලින් 85%ක්ම තියෙන්නේ කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත. ඒ කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත ලක්ෂ 10ක් ආසන්න ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා. ඔහු දළදේශීය නිෂ්පාදනය දෙන දායකත්වය 52%යි. කුඩා රැකියාවලට දෙන දායකත්වය 50%ට වැඩි ප්‍රමාණයක්. හැබැයි 2022 බංකලොත් වෙනකොට රට ඔවුන් ලොකු ප්‍රශ්න රාශියකට මුහුණ දුන්නා. ඔවුන්ගේ පොලි අනුපාතය ණය ගන්න 36ට වැඩි වුණා. ඔවුන්ගේ අමුද්‍රව්‍ය වැඩි වුණා. වෙළඳ පොළවල් නැති වුණා. ඔවුන්ට මේකට ඔරොත්තු දෙන්න බැරි වුණා. හැබැයි ඔවුන් කඩාගෙන වැටෙනකොට ඔවුන්ට අතක් දෙන්න කවුරුත් හිටියේ නැහැ. ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නට කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. අපි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ දිගටම කිව්වා ඔවුන්ට ඒ සහාය දෙන්න කියලා. අපි විවිධ අවස්ථාවල මැදිහත් වුණා. සජිත් ප්‍රේමදාස මහත්තයා මැදිහත් වෙලා ආසියානු සංවර්ධන බැංකුවෙන් විශේෂ වැඩසටහනක් ලබා දුන්නා ඔවුන්ට. ඩොලර් මිලියන ගාණක් ඔවුන්ට සහනයක් ඇටියට. එතකොට මේ ඔක්කොම කරා. හැබැයි මේ අයවැයෙන් ඒක සිද්ධ වෙලා නැහැ. ඒගොල්ලන්ට උත්තේජනයක් දීලා නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා ගිය අයවැයේදී රුපියල් බිලියන 20ක් වෙන් කරලා තිබ්බා කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්තවලට. ඒ ගානම තමයි මේ අයවැයෙන් ඔබතුමන්ලත් ඒකට දාලා තියෙන්නේ. ඒක ප්‍රායෝගිකව වාණිජ බැංකු වලින් ඔය කර්මාන්තවලට කර්මාන්තකරුවන්ට සතයක්වත් ලබා දෙන්නේ නැහැ. ඕක එහෙම කරකිලා ආපහු භාණ්ඩාගාරයට යන එක තමයි ප්‍රතිඵලය. දැන් අක්‍රිය ණයවලට ඒවා දෙන්නෙත් නැහැ. ක්‍රිබ් එකේ ඉන්න අයට ඒක උදව් කරන්නෙත් නැහැ. මේවා කොහොමත් විශේෂ වැඩ පිළිවෙලක් තිබුණේ නැහැ. දැන් මම එහෙම තියෙද්දි මම ඔබතුමාලට කියන්න ඕනේ දැන් බලන්න IMF එක ගිය වසරේ ඒ IMF එකේ උපදෙස් මත ඔවුන් 2024 වාණිජ බැංකු ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රුපියල් බිලියන 450ක් ගිය අයවැයෙන් වෙන් කරන්න කියලා තිබුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවේ රුපියල් බිලියන 450 වාණිජ බැංකු වලට වෙන් කරලා තිබ්බා. හැබැයි මේ වාණිජ බැංකු සුපිරි ලාභයක් උපයලා තියෙන වෙලාවෙදී දැන් මේගොල්ලෝ අවදානම් තත්වයක ඉන්න කියලා බොහෝ දෙනෙක් කියනවානේ. හැබැයි ඒගොල්ලන්ගේ කැපිටල් ඇඩිකුවසි රේෂියෝ එක ගත්තම බාසල් 3 ස්ටෑන්ඩඩ් එකට වඩා උඩින් ඒගොල්ලෝ ඔක්කොම ඒ බැංකු ටික හරියට ඉන්නවා. ඒ වගේම ඔවුන් ක්‍රයිසිස් බොන්ඩ්ස් ගත්ත වෙලාවේ ඔවුන්ට සුපිරි ලාභයක් හැම වසරකම ඔවුන්ට භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 51000ක් පොලි ආදායමින්ම ලැබෙනවා. ඕක ප්‍රතිව්‍යුහගත කරේ නැහැ. එතනත් ඔවුන්ට ඒ chance එක තියෙනවා. දැන් මේ බැංකු ටික ගත්තම අපේ වාණිජ බැංකු කමර්ෂල් බැංක් එක මේ වසරේ උපයලා තියෙන ලාභය ගත්තම profit after tax කමර්ෂල් බැංක් එකේ කෝටි 3100ක් ගිය වසරේ 2024. සේලාන් බැංක් එක කෝටි 1000යි. HNB බැංකුව කෝටි 4100යි. DFCC බැංකුව කෝටි 990යි. නේෂන්ස් ට්‍රස්ට් බැංක් එක කෝටි 1700යි. පෑන් ඒෂියා බැංකුව කෝටි 4100යි. NDB බැංකුව කෝටි 2430යි. හැම බැංකුවක්ම කෝටි ගාණක් ආදායම උපයලා තියෙනවා. හැබැයි ඔවුන්ට රුපියල් බිලියන 450ක් IMF එකෙන් කියනවා ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දෙන්න කියලා. දැන් අපේ කඩාවැටිච්ච SME අංශයට සතයක්වත් ඔබතුමන්ලා මේ ගැන හිතලා වෙන් කරලා නැහැ. දැන් IMF එකට එහෙමනම් කතා කරලා තියන්න තිබ්බනේ බිලියන 450ක් වෙන් කරපු එක ගිය වසරේ ඒක වියදම් වෙලා නැහැ. හොඳ වෙලාවට බැංකු වලට පාවිච්චි කරේ නැහැ. මොකද උවමනාව තිබුණේ නැහැ. බැංකු වලට ඕන තරම් සල්ලි තිබුණා. හැබැයි මේ ප්‍රතිපාදන ටික මේ වසරේ ඔබතුමන්ලට උවමනාවක් තිබුණා නම් ඔබතුමන්ලට IMF එකත් එක්ක කතා කරලා මේ SME සෙක්ටර් එකට අරන් තිබ්බනම් ඒක කොච්චර වැදගත්ද? මොකද SME සෙක්ටර් කියන්නේ අපේ දේශීය කර්මාන්ත නගා සිටවන්න අවශ්‍යම සෙක්ටර් එක. දැන් මේකනේ සිස්ටම් චේන්ජ් කියන්නේ. හැබැයි ඒක ඔබතුමන්ට කතා කරන්න ඔබතුමන්ට අපොසත් වුණා. මේ අංශය ගැන බැලුවේ නැහැ. ගරු කතානායකතුමන් මූලාසනය සඳහා පැමිණෙනවා ඇති. ගරු මන්ත්‍රීතුමා මිස්ති කතානායකතුමනි. ඒකනේ සිස්ටම් චේන්ජ් එක කියන්නේ. ඒතකොට මේ වෙනකොට ඔබ මේ කුඩා සහ මධ්‍යම කර්මාන්තකරුවන්ට අවශ්‍ය සහාය ලබා දීලා නැහැ කියලා මම විශ්වාස කරනවා. ජනාධිපතිතුමාත් ඇවිල්ලා ඉන්න හොඳ වෙලාව. මම හිතනවා SME සෙක්ටර් එක ගැන අපි නිතරම කතා කරා. ඒතකොට IMF එකෙන් ගිය වසරේ වෙන් කරපු බිලියන 450ක්
වාණිජ බැංකුවලට වෙන් කරපු එක ක්‍රියාත්මක වුණේ නැහැ. වාණිජ බැංකුවල සල්ලි ඕනේ නැහැ. ඔවුන්ගේ තත්ත්වය හොඳයි. ඔවුන් සුපිරි ලාභ උපයලා තියෙනවා ගිය වසරේ. හැබැයි මේ බිලියන 450 මේ අයවැයේදී ඔබතුමාලා ඉල්ලන්න තිබ්බා SME සෙක්ටර් එකට දෙන්න කියලා. හැබැයි ඔබතුමාලා කතා කරේ නැහැ. කර්මාන්ත ඇමතිතුමා ඉන්නවා. ඔබතුමා දන්න ඔබතුමාන්ට දැනට කර්මාන්තකරුවන් එක කතා කරගෙන යනවා. ඔවුන්ගේ ඒ අක්‍රිය ණය සඳහා ක්‍රිබ් එකේ වැටිලා තියෙන ඒවා ඕවා නගා හිටෙව්වේ නැත්නම් අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා ඉස්සරහට. ඒ නිසා මේ දේශීය කර්මාන්තකරුවන්ට තරුණ දක්ෂ ව්‍යවසායකයන්ට පරාටේ නීතිය වෙනුවෙන් පරාටේ නීතිය කල්දදා යන්න බෑ. පරාටේ නීතිය වෙනුවෙන් අලුත් නීතියක් ගේන්න ඕනේ. මොකද පරාටේක නවත්තන එක නෙවෙයි විසඳුම. බැංක්‍රප්සි ලෝ එකක් අලුතෙන් ගේන්න ඕනේ. ඒ ගැන මේ අයවැයේදී වත් සඳහන් කරලා තියෙන්න තිබුණා. පරාටේ නීතිය අයින් කරලා අපි අලුත් නීතියක් ගේනවා කියලා. ඒතකොට ඒ ගැන ඔබතුමාලා හිතුවේවත් නැහැ. ඒ කියන්නේ SME සෙක්ටර් එක ගැන හරියට කල්පනා කරලා නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක්. ඔවුන් ක්‍රිබ් එකෙන් ඉවතට ගන්න කොහොමද කියන එක මම හිතන්නේ මීට වඩා ප්‍රායෝගිකව මේ අයවැයේදී ඔබතුමාලා කතා කරන්න තිබුණා. මොකද මේගොල්ලෝ ඔබතුමාලා ගැන විශ්වාසයක් තිබුණා. මේ SME අංශය කියන්නේ ලක්ෂ 10ක ආයතන තියෙනවා. හැබැයි මේ ලක්ෂ 10ක ආයතන වලින් ලක්ෂ 3ක් පමණයි අපනායන ශේෂ්ත්‍රයට සම්බන්ධ වෙලා ලියාපදිංචි වෙලා තියෙන ලංකාවේ. මේක භයානකයි. චීනය ගත්තම අපනායනෙන් 140%ක්ම ඒ දායකත්වය ලැබෙන්නේ කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ගේ. ආසියාවේ සමස්ත අපනායනය ගත්තම ඒකෙන් 30%ක්ම අපනායනෙන් 30%ක්ම යන්නේ කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ගෙන්. හැබැයි ලංකාවේ අපේ අපනායනෙන් 5% පමණයි අපි දායකත්වය දෙන්නේ මුළු අපනායනයට කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ගේ. දැන් මේක වෙනස් කරන්න තමයි අපි හිතාගෙන හිටියේ. සමගි ජන බලවේගය ඉලක්ක කරලා තිබුණා. අපි බලයට ඇවිල්ලා තිබුණා නම් මේකට කොහමද මේ අයව මේ ගෝලීය අගය දාමයට මේගොල්ලෝ සම්බන්ධ කරන්න කියලා. ඒ නිසා කරු කතානායකතුමනි ජේවිපිය ජනතා විමුක්ති පෙරමුණ කලින් ආණ්ඩුවල හිටියා. ඇමතිකමුත් කරා. හැබැයි විධායක බලය සහ ව්‍යවස්ථාදායක බලය සහ පූර්ණ බලය පළවෙනි අවස්ථාවට සම්පූර්ණයෙන් පූර්ණ බලය අරන් තියෙන්නේ. දැන් වසර 60කට දිගටම අන් අයගේ ප්‍රතිපත්තිවලට දැඩි ලෙස විවේචනය කරා. පැවතුණු ආර්ථික මොඩලයට හාත් පසින් වෙනස් ප්‍රතිපත්තියක් මොඩලයක් මේ රටට හඳුන්වා දෙනවා කියලා විටින් විට කිව්වා. ඒකට තමයි කිව්වේ සිස්ටම් චේන්ජ් කියලා. ඒක තමයි සිස්ටම් චේන්ජ් එක ගේනවා කිව්වේ. මං එදා අභියෝග කරා මේ සභාවේදී ඔබ කතා කරපු සිස්ටම් චේන්ජ් එක JVP විශ්වාස කරන මතවාදයක් තියෙනවා නම් හොඳම වෙලාව අයවැයේදී ඒ මොඩලය ඉදිරිපත් කරන්න. ඔබගේ චින්තනය ඉදිරිපත් කරන්න. ඒක තමයි මේ රෝඩ් මැප් එක එහෙනම් කියලා. හැබැයි කනගාටුවේ අයවැය කිසිම පදනමක් නැති JVP ප්‍රතික්ෂේප කරපු එදා JVP එදා ප්‍රතික්ෂේප කරපු අපි සමගි ජන බලවේගය එදත් ප්‍රතික්ෂේප කරපු අදත් ප්‍රතික්ෂේප කරපු අන්ත නව ලිබරල්වාදී පාරක තමයි මේ අයවැය ගෙනියන්නේ. අපි කවදාවත් ඒ ප්‍රතිපත්තියේ ඉඳලා නැහැ. අපි එදත් ඒකට විරුද්ධ වුණා. අදත් අපි ඒකට විරුද්ධව පෙනී හිටින්නේ. ඒ නිසා මේ අයවැය විවාදයේදී ඔබ අසමත් වෙලා තියෙනවා. ඔබේ චින්තනයේ වැඩපිළිවෙල මේ සිස්ටම් චේන්ජ් එක මේ රටේ ඔබට ඡන්දෙ දීපු අයට හරි අපිට කියන්න බැරි වුණත් ඔබට ඡන්දෙ දීපු අයටවත් ඒක කියන්න ඔබ ෆේල් වෙලා තියෙනවා. විපක්ෂයේ ප්‍රශ්නවලට අපි මෙතන අහපු ප්‍රශ්නවලට ඔබතුමන්ලා වල්පල් තර්ජන අවලාද පාච්චල් කරලා කතා කරා. අපිට ඒ උත්තර ටික දුන්නා. විපක්ෂය දෙවනි වර කියවීමේදී අහපු ඒ දේවල් වලට උත්තර දුන්නේ නැහැ. හරියට අර විශ්වවිද්‍යාලයේ අන්තරේ ශිෂ්‍යයන් ඒගොල්ලෝ වෙන ශිෂ්‍යයන්ගේ මතවාදයක් කියපු ගමන් කතා කරන්න දෙන්නේ. ඔවුන්ගේ කට වහනවා. අන්න ඒ වගේ තමයි මෙතන පාර්ලිමේන්තුවේ සමහර විට ආණ්ඩු පක්ෂය හැසිරෙන්න කටයුතු කරේ. ඒක සාධාරණ නෑ. ඊටාම උද්දච්ච විදියට පාර්ලිමේන්තුවේ විපක්ෂය සමග කටයුතු කරා කියන එක අපිට කියන්න පුළුවන්. පාර්ලිමේන්තු ඉතිහාසයේ සම්ප්‍රදාය තියෙන. ඒ සම්ප්‍රදාය තමයි අයවැය දෙවනිවර කියවීම යනකොට පිළිතුරු කතාව අවසන් කතාව සාමාන්‍යයෙන් දෙන්නේ මුදල් අමාත්‍යවරයා එහෙම නැත්නම් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා. මෙතන මං ගාව ලිස්ට් එක තියෙනවා. මේ සම්ප්‍රදාය එකපාරක්ද දෙපාරක්ද විතරයි කඩලා තියෙන්නේ. 2010 විමල් සිරිපාල මහත්තයා කතා කරලා තියෙනවා. එහෙම නැත්නම් හැමදාම මුදල් හෝ නියෝජ්‍ය මුදල් ඇමතිවරයා තමයි දෙවනිවර කියවීමේදී උත්තර දීලා තියෙන්නේ. හැබැයි මේ පාර අයවැය දෙවනිවර කියවීමේ පිළිතුරු කතාව විපක්ෂාන ප්‍රශ්නවලට උත්තර දීම සඳහා ඒක කරේ නැහැ. ජෝක් එකක් කරලා සභානායකතුමා තමයි පිළිතුරු කතාව කරන්නේ. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යන ක්‍රම සහ විදි අපි දැනගන්න අපි හයුවා. මූල්‍ය ප්‍රතිපත්ති ගැන, ආයෝජන ප්‍රතිපත්ති ගැන, අපනයන ප්‍රතිපත්ති ගැන. හැබැයි ඒ වෙනුවෙන් සභානායක පාර්ලිමේන්තුවේ
මොකද කතා කරේ අපේ පාර්ලිමේන්තුව හැසිරීම ගැන විපක්ෂයේ මන්ත්‍රීවරු හැසිරීම ගැන පන්තියකට යනවා වගේ ආර්ථිකයේ මහ ලොකු ප්‍රශ්න ආපු ටික එකක්වත් උත්තර දුන්නේ නැහැ මේ ආණ්ඩුවේ පළවෙනි ක්‍රියාකලාපය මේක ජෝක් එකක් නෙවෙයි හැබැයි ජනතා විමුක්ති පෙරමුණ සහ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විශ්වාස කරපු සමාජය තුළ ස්තරයක් තියෙනවා පිරිසක් ඉන්න ඔබතුමන්ලව විශ්වාස කරපු මේ අය තරුණයෝ වෘත්තිකයන් රාජ්‍ය සේවකයන් පෞද්ගලිකාංශය ඒවගේම විදායක ශ්‍රේණිය ඉන්න සේවකයන් කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන් මේගොල්ලෝ ඔබතුමන්ලව විශ්වාස කරලා ඡන්දේ පාවිච්චි කරා ඒ වගේමයි තව කණ්ඩායමක් හිටියා කළු කඩකාරයෝ මාෆියාකාරයෝ වාණිජ මණ්ඩලයේ ලොකු ව්‍යාපාරිකයෝ ඒගොල්ලෝ තෝරලා විශ්වාස කරා එහෙම නැත්නම් ඉතින් අර තුනෙන් දෙකේ බලය ගන්න බෑනේ ඒ ඔක්කොම ටික විශ්වාස කරා හැබැයි අන්තිමේට ජේවිපී එක බලයට ආවට පසුව ඔබ පෙනී හිටින්නේ අර සමස්ත බහුතරය වෙනුවෙන් නෙවෙයි මේ සුළුතරය ඒ කියන්නේ මේ මාෆියාව මේ වරප්‍රසාදලත් ව්‍යාපාරික ප්‍රජාව ඒ වගේම ලොකු කණ්ඩායමක් වෙනුවෙන් ඒ සුළුතර කණ්ඩායමක් වෙනුවෙන් ඔබ පෙනී හිටිනවා කියන එක අපි දකින්නේ මේ අයවැය අපි නිකන් කියන්නේ නැහැ මේ අයවැයෙන් මම ඇයි එහෙම කියන්නේ ක්‍රියාවෙන් ප්‍රතිපත්තියෙන් ඒ ඔප්පු කරන්න පුළුවන් ගරු කතානායකතුමනි මම එහෙම කියන්නේ දැන් බදු අය කිරීම අසාමාන්‍ය විදියට බරක් ඇති වෙලා තිබුණා පොඩි මිනිස්සුන්ට. අපි ඒක දිගට කතා කරා අපි විපක්ෂයේ ඉන්නකොට අදත් අපි කතා කරනවා. මම කිව්වා අපේ ආර්ථික දර්ශක ඔක්කොම ඉහළ තැනකට ඇවිල්ලා තියෙනවා. හැබැයි අපේ රටේ මහජනයා ඒ ඉහළ තැනට ඇවිල්ලා නැහැ තව. තව 145කට වැඩි පිරිසක් දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත් වෙනවා. තවත් ඉන්නවා එක වේලක් කාලා එක වේලක් නොකා ඉන්න මිනිස්සු. ඒතකොට මේ මිනිස්සු තමයි කැප වුනේ. මේ මිනිස්සු තමයි බර ඇද්දේ. ඒගොල්ලන්ට මේ අයවැයෙන් මොකද්ද දීලා තියෙන සහනය ඍජු බදු සහ වක්‍ර බදු අතර තියෙන පරතරය මම මේ සභාවේ කතා කරනකොට අනුර කුමාර දිසානායක මහත්මයා විපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට අනන්ත අප්‍රමාණ මේ ඍජු බදු වක්‍ර බදු පරතරය නැතිකරන්න ඒ වක්‍ර බදු ප්‍රතිශතය අඩු කරන්න කියලා කතා කරලා තියෙනවා. හැබැයි ඔබතුමාගේ පළවෙනි අයවැයේදී මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? දැන් 2024යි 2025 අතර බලනකොට වක්‍ර බදු කියන්නේ ප්‍රතිගාමි බද්දක්. වක්‍ර බදු ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා. 2024 රනිල් වික්‍රමසිංහ මහත්මයා අය කරපු මං ගණන් අතලා බැලුවා මම විශ්වාස කරනවා මං හරි කියලා ඒ ඍජු බදු ප්‍රමාණය එයාගේ කාලේ 128යි වක්‍ර බදු 172යි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ කාලේ ඍජු බදු 125යි වක්‍ර බදු 175යි මං හිතන හැටියට ඒ නිසා ඒකොන බලන්නේ වැට් වලින් තමයි තව ඒ අය කිරීම වැඩි වෙලා තියෙන්නේ. ඒතකොට මේක ඍජු බදු ගෙවිය යුතු අයගෙන් හරි බද්දක් අය කරලා තියෙනවද නැද්ද කියන ප්‍රශ්නය මතුවෙනවා. තවත් දුරටත් බලනකොට මේක එක පැත්තකින් බලනකොට ජනතා විමුක්ති පෙරමුණ තමන්ව බලයට ගෙනාපු අයව අමතක කරලා තියෙනවා කියන එක තමයි මගේ විශ්වාසය අපේ විශ්වාසය.